ඉතින් අපි දෙන්න අපේ එන්ගේජ්මන්ට් එක දවසට අයියට අඳින්න ඇඳුමක් ගන්න සිලෙක්ට් කරගන්න තමයි මේ ගියේ. ඉතින් එයාට ඒකට ලොකු වෙලාවක් ගියේ නැහැ. ඊට පස්සේ උදෙන්ම කාලා ආපු නැති නිසා අපි දෙන්න මොනවා හරි බඩට දාගන්න කියලා තමයි ගියේ. ඊට පස්සේ ඉතින් මට ඕන වෙන ජුවලරි ගන්න තමයි ගියේ. ඉතින් මං අපේ එන්ගේජ්මන්ට් එක දවසට අඳින්න ඉන්න ෆ්‍රොක් එක. ඉතින් මේක ඇත්තටම මාරම ලස්සනට තිබුණා. මම හිතුවටත් වඩා ලස්සනට ඒක එදා තිබුණා. ඉතින් මේ ෆ්‍රොක් එක කරේ දිනුවක්කි. ජපානයේ ඉන්න ඔයාලටත් ලස්සනම ඩ්‍රෙස් එකක් කරගන්න ඕන නම් ඇත්තටම දිනුවක්කි ළඟට යන්න පුළුවන්. මං එයාගේ විස්තර වලට මේකේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ යටින් දාන්නම්. එන්ගේජ්මන්ට් එක දවසේ පාටි එකට ඕනි කරන බඩු වගයක් ගන්න තමයි ඊළඟට අපි දෙන්න ගියේ. මේ ඉතින් අපේ එන්ගේජ්මන්ට් එක දවසේ උදේම ඩ්‍රෙස් කරගෙන අපේ ෆොටෝ ලොකේෂන් වලට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි දෙන්නව ලස්සනට මේ විදිහට ඩ්‍රෙස් කරේ ශානුරංග අයියා. ඉතින් මේ විදිහට ලස්සනට අපේ ෆොටෝස් ටික කරලා දුන්න ෆොටෝග්‍රැෆර් තමයි තරිඳු රණේපුර අයියා. රණසිංහ ආරච්චිලාගේ තරුෂි හිමාෂා දේවින්දි බණ්ඩාර යන අය. රණසිංහ ආරච්චිලාගේ තරුෂි හිමාෂා දේවින්දි බණ්ඩාර යන අය. ශ්‍රී ලංකා නීතිය හැටියට විවාහ කරගත් මාගේ නීත්‍යානුකූල භාර්යාව ලෙස
මාගේ නිත්‍යංග බාර ගන්නා බව මෙහි සිටින සියලු දෙනා සාක්ෂි වනමින් ඉල්ලා සිටිමි. රණසිංහ ආරච්චිලාගේ තරුෂි නිමාෂා දේවින්දි බණ්ඩාර වන මම මෙහි සිටින තෙලිසිංහ දිසානායකගේ සමෝජ් ශාලිංග චන්ද්‍රසිරි යන අය ශ්‍රී ලංකා නීතියේ හැටියට විවාහ කරගත් මාගේ නීත්‍යානුකූල ස්වාමියා ලෙස බාර ගන්නා බව මෙහි සිටින සියලු දෙනා සාක්ෂි වනමින් ඉල්ලා සිටිමි. ඉතින් එන්ගේජ්මන්ට් එක ඉවර වෙලා පුංචි පාටි එකක් අපි ඕගනයිස් කරලා තිබුණා. Api avada metaram dura katin kata lokaya danagena api gana vitin vita samaharu api gana getu pada එකක් හැර ජයගත්තා අද අපේ